උතුරු මැද පළාතේ රැකියාව විරහිත උපාධිධාරී සංවිධානය වෙනුවෙන් කතා කරන්නේ මේ අද ඇවිල්ලා ඉන්න 100කට ආසන්න පිරිසක් රැකියාව විරහිත උපාධිධාරීන්. එතකොට මේ අවස්ථාවට අපි සම්බන්ධ වෙලා ඉන්නේ විශාල කැපකිරීම ගොඩක එකතුවකින් පස්සේ. මොකද අපි පෙබරවාරි 26 තමයි පළවෙනි රැකියා ඉල්ලීමේ වැඩසටහන ආරම්භ කරන්නේ. එතනින් පස්සේ අපි දිගින් දිගටම මේ පළාත් සභාවට ලබා දුන්නා ලෙටර්ස් ලබා දුන්නා. ඒ ලෙටර්ස් වලින් ඉල්ලුවා හැමෝටම රැකියාව ලබා දෙන වැඩපිළිවෙලක් හදන්න ඉහළ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කියලා. නමුත් කිසිම පිළිතුරක් හම්බුනේ නැහැ අපිට මේ වෙනකන්. ඉතින් ඒකෙදි මේ විභාගයක් තියලා ඊටාම සුළු පිරිසක් 6න් එකක්වත් ගත්තේ නැති තරම් ඊටාම සුළු පිරිසක් තව රැකියාව විරහිත උපාධිධාරීන් විදියට ගත්තේ. අනිත් අය සියලුම දෙනා අරන් තියෙන්නේ විවිධ ආකාරවලට. අපිට ඒකට සැකසහිතයි. අපිට සාක්ෂි තියෙනවා, ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි පවා තියෙනවා අපි ගාව. ඒ කියන්නේ ලිස්ට් වලින් ගියපු කට්ටිය එක එක ලිස්ට් දැම්මා පස්සේ වෙද්දි අපි ඒව අහද්දී ඒවලට කිසිම පිළිතුරක් තිබ්බේ නැහැ. ඊළඟට අපි 35ට වැඩි අය, ඒ වගේම එක්සෑම් ලියන්න විෂයක් නැති අය මේ විදිහට විවිධ කැටගරි ඉන්නවා. ඒගොල්ලන්ට රැකියාව ප්‍රශ්න විසඳිලා නැහැ මේ වෙනකන්. ඒ නිසා අපි කියනවා මේ උතුරුමැද පළාතේ ඉන්නවා රැකියාව විරහිත උපාධිධාරීන් 3000ක් විතර. මේගොල්ලොන්ටත් රැකියාව ලැබෙන්න ඕන හැමෝටම. ඒ වගේම රට පුරා දීප ව්‍යාපිත ඉන්නවා රැකියාව විරහිත උපාධිධාරීන් 35000ක් විතර වයස් භේදකින් තොරව ඒ සියලුම දෙනාට රැකියාව ලැබෙන්න ඕන. එහෙම වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. අපි දැන් කියනවා මේ වෙනකම් බලාගෙන සිටියා. නමුත් කිසිම පිළිතුරක් නැහැ. බොරුවට තැන් වල පුංචි කතා විතරක් මේ ගැන කරලා තියෙනවා. අපි කරපු අරගලවල ප්‍රතිඵලයක් විදිහට අපි කියනවා මේ සියලුම අය එකතු වෙලා දැන් තීරණ ගත යුතුයි රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය වෙනුවෙන්. එහෙම ගත්තේ නැත්නම් අපි ඊළඟට පෙළ ගස්සනවා මේ සියලුම සටන් නායකයෝ අපේ දිස්ත්‍රික්ක නායකයෝ ඔක්කොම එකතු වෙලා අපි පෙළ ගස්සනවා ඡන්දය වර්ජනය කරන්න ඉදිරි මහමැතිවරණ ජනාධිපතිවරණ දෙකේම. ඡන්දය වර්ජනය කරනවා ඡන්ද ලක්ෂ එකමාරක් දෙකක් තුනක් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ රැකියාව විරහිත උපාධිධාරීන්ගේ පවුල් 35000ක් තියෙනවා. මේ පවුල් 35000 ගුණ කරලා බලන්න පවුලකට ඡන්ද 10-15 ගානේ තියෙනවා. ඒ සියල්ල අපි වර්ජනය කරනවා. වර්ජනය කරන තැනට අපි වැඩ කරනවා. මොකද අපි හෙට වෙද්දී අපි ඉදිරි දින වල අපි පාරට එනවා මේ සියලුම රැකියාව විරහිත උපාධිධාරීන්. ආවට පස්සේ මේ සියලුම දෙනාට අපි කියනවා රැකියාව ලබා දෙන තුරු ඡන්දය දෙන්න එපා. රැකියාව ලබා දෙනකන් ඒ පාලන පක්ෂයට සහ විපක්ෂයට දැන් යුතුයකමක් තියෙනවා. එයාලට කියන්න නිශ්චිත තැනක මේකට වැඩපිළිවෙල කුමක්ද කියලා. මේ රැකියාව විරහිත උපාධිධාරීන්ට ඇග්‍රිකල්චර් කරන්න නෙමෙයි, රට යන්න නෙමෙයි, ස්වයං රැකියාව කරන්න නෙමෙයි. අපිට එහෙනම් ඒක කරන්න තිබ්බා ඒ ලෙවල් වලින් පස්සේ. හැබැයි එහෙම කරන්න එක නෙමෙයි දැන් මෙතන තියෙන්නේ අපිට රැකියාව ලබා දෙන එක. අන්න ඒක නිශ්චිතව කියන්න කියලා තමයි මේ කියන්නේ. අහිංසක දෙමාපියන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන ඉන්න දරුවෝ තමයි මේ ඉන්නේ ඔක්කොම. මේ රැකියාව සියලු දෙනා ලබා ගත යුතුයි, ලැබිය යුතුයි. ඒ වෙනුවෙන් අපි සටන් කරනවා ඉදිරියටත්. මම චතුරිකා දර්ශනී රැකියාව විරහිත උපාධිධාරීන් වෙනුවෙන් උතුරුමැද පළාතේ ඇත්තටම ආණ්ඩුවට මේ තාක් උපාධිධාරීන් විශ්වවිද්‍යාල වලින් එළියට එනකොට කිසිම සැලසුමක් නැහැ රැකියාව ගත කිරීම සඳහා. ඒක තමයි අද මේ උපාධිධාරීන්ට පෝස්ටර් ඇඳගෙන පාරට බැහැලා අයිතීන් ඉල්ලන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට කියනවා ස්මාර්ට් ඇග්‍රිකල්චර් කරන්නලු. ඒක හරි. ගොවිතැන හොඳයි. ගොවිතැන කිරීම අපහසුයක් නැහැ. නමුත් බිමට බැහැලා බලන්න ඕනේ අපිට තියෙන ගැටලුව. පොහොර මිල නැගලා අලි ප්‍රශ්න. ඉතින් අපිට ගොවිතැන් කරන්න බෑ. නමුත් අවුරුදු 13ක් අපි ඉගෙනගෙන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ අවුරුදු 5ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා අපි එළියට එනකොට අපේ දෙමව්පියන්ගෙත් බලාපොරොත්තුවක් තියෙනවා අපිට සුදුසු රැකියාවක් කිරීම සඳහා. ඔවුන් කඩයක්පන් තැම්බුවා නම් අපිත් කඩයක්පන් තම්බන්න අවශ්‍ය නැහැ. ඔවුන් ගොවිතැන් කරා නම් අපිත් ගොවිතැන් කරන්න අවශ්‍ය නැහැ. අපි ඉගෙන ගත්තේ අපි රටට මීට වඩා අපිට වැඩක් කරන්න පුළුවන්. අපෙන් වැඩක් ගන්න මේ ආණ්ඩුව කිසිම කලක උනන්දුවක් දක්වන්නේ අපිට කිසිම විසඳුමක් දෙන්නේ නැහැ. 35ට වැඩි අය ලේබලයක් ගහලා අයින් කරනවා. ඒ අපේ නොහැකියාව හින්දා නෙවෙයි. ඒ අපේ සහෝදර සහෝදරියන්ගේ නොහැකියාව හින්දා නෙවෙයි. අපි උපාධිය අරගෙන අවුරුදු 5ක් පාරේ කට්ට ගන්න ඕනේ, පාරට බහැලා උද්ඝෝෂණ කරන්න ඕනේ. අපේ ලංකාවේ අපිට රැකියාවක් ගන්න. ඇයි මේක අපි අවධාරණය කරන්නේ අපිට සුදුසු රැකියාවක් ලබා ගැනීම සඳහා ආණ්ඩුව
ඉතා කඩිනමින් මේකට විසඳුමක් අරගෙන අපිට මේ සියලුම රැකියා විරහිත උපාධිධාරීන් 35ට වැඩි උපාධිධාරීන් මේ සියලුම දෙනා රැකියා ගත කරලා අපිට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.